අයිබෝවන් රාසි චක්‍රයේ රජ්ජුරුව ලෙස සලකන්නේ සිංහ රාශි හිමියන්. සිංහ රාශි හිමි ඔබ මෙතෙක් කාලයක් බලාපොරොත්තු වූ ඒ මහා ග්‍රහමාරුව අවුරුදු 12කට පස්සේ උදා වීමට නියමිතයි. 2026 ජූනි මාසයේ 2 වෙනිදා සිදුවන මේ මහා ගුරු මාරුවත් එක්ක ඔබ දැනට පසුවන අෂ්ටම සෙනසුරු අපලයේ දැඩි පීඩණයෙන් ඔබ නිදහස් කරගන්නේ කෙසේද කියන එක ගැන. අවුරුදු 12කට පස්සේ මේ උදා වෙන උච්ච ගුරු බලය හරහා ඔබේ රැකියාවට ආර්ථිකයට සහ පෞල් ජීවිතයට ලැබෙන සුවිශේෂී යෝග තත්ත්ව මොනවද කියන එක ගැනත් අද අපි කතා කරනවා. සිංහයාට යලිත් රජකම උරුම කර දෙන 2026 මහා ගුරු මාරුවේ සියලුම රහස්‍ය තොරතුරු සහ ඔබ කළ යුතු විශේෂ වත්පිළිවෙත් මොනවද කියන එක ගැන අද මේ වීඩියෝවෙන් විස්තරාත්මකව කතා කරනවා. රාශි චක්‍රයේ 5 වෙනි රාශිය සිංහ රාශිය. සිංහයාගෙන් සංකේතවත් කරන්නේ මේ සිංහ ලග්නය. ඉතින් ප්‍රධාන පෞරුෂ ලක්ෂණ තමයි මේ නායකත්වය. සහජයෙන්ම උප්පත්තියෙන්ම නායකත්වයේ ගුණාංග මේ සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ ජීවිතයේ පිහිටලා තියෙනවා. ඕනෑම කණ්ඩායමක ඕනෑම ස්ථානයක ඕනෑම සමාජ පරිසරයක කැපිපෙනෙන චරිතයක් වීමටත් අන් අය පාලනය කිරීමටත් දක්ෂයි, ඒ වගේම කැමතියි. ඒත් එක්කම ආත්ම විශ්වාසය ඉතාමත් ඉහළයි. ඕනෑම අභියෝගයක් හමුවෙන් නොසලී සිටීමේ හැකියාව තියෙන පිරිසක් විදිහට සිංහ ලග්න හිමියන් අඳුන්වන්න පුළුවන්. හදවතින් ඉතාමත් කරුණාවන්ත උදාර ගතිගුණ තියෙන පිරිසක් වගේම තමන්ගේ සමීපතමයන් වෙනුවෙන් සමීප අය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් ඕනෑම අවදානමක් ගැනීමට පසුපසු නොවන, තමන්ගේ විශේෂයෙන්ම තමන්ගේ ගෞරවය තමන්ගේ ආත්ම අභිමානය ගැන දැඩි ලෙස සැලකිලිමත් වන, ඇතැම් විට තරමක් අධික ආඩම්බරකාර ගතියක් පෙන්වන පිරිසක් විදිහට පෙන්වුම් කරන්න පුළුවන්. ඒත් එකම නිර්මාණශීලීත්වය ගත්තාම කලාවට ස්වයං ප්‍රකාශනයට වැඩි ලැබියාවක් දක්වන, තමන්ගේ දක්ෂතා ලොවට සමාජයට අනිත් අයට පෙන්වුම් කරන්න ප්‍රදර්ශනය කරන්න ප්‍රිය කරන පිරිසක් විදිහට මොවුන් හඳුන්වන්න පුළුවන්. සිංහ ලග්න හිමියන්ගේ අධිපති ග්‍රහයා වෙන්නේ රවි, එහෙම නැත්නම් සූර්යයා. ඒත් එකම සිංහ ලග්න හිමියන්ගේ සංකේතය ඉස්සෙල්ලා මං කිව්වා වගේ සිංහයා. වාසනාවන්ත වර්ණ වෙන්නේ රත්තරන් පාට, තැඹිලි පාට, තද කහ පාට. වාසනාවන්ත දිනේ ඉරිදා. ඒත් එකම මෙන්න මේ ලක්ෂණත් එක්ක 2026 ජූනි මාසයේ 2 වෙනිදා යෙදීමට නියමිත ගුරු මාරුව හරහා සිංහ ලග්න හිමියන්ගේ ජීවිතයේ, සිංහ ලග්න හිමියන්ගේ කේන්දරයේ, සිංහ ලග්න හිමියන්ගේ ග්‍රහ පිහිටීමේ මොන වගේ වෙනස්කම් සිදු වෙයිද කියන එක අපි බලමු. ඉතින් මෙන්න මේ ග්‍රහ පිහිටීම් හරහා ඔබගේ ජීවිතය යහපත් කරගන්න, ඔබගේ ජීවිතය වාසනාවන්ත කරගන්න, ශක්තිය ධෛර්යය උදා කරගන්න අදිෂ්ඨාන කරගනිමින් මෙන්න මේ ලග්න පලාපල වලට අපි යමු. පළමුවෙන්ම කියන්න තියෙන්නේ, අපි යම් කිසි අපල තත්වයක් කියලා කියපුවම ඒක සෙනසුරු අපලයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් රාහු කේතු වෙන්න පුළුවන්, වෙනයන් අපලයක් වෙන්න පුළුවන්. ඒ අපල තත්ව කියලා අපි කතා කරපුවාම ඒ අපල තත්ව ගැන බෝධි පූජා පවත්වනවා, විවිධාකාර දේවල් අපි කරනවා. ඒක සාමාන්‍යයෙන් ස්වභාවය. ඒත් එක්කම මේ අපල තත්ව අත්විඳිනවා. අපල තත්වයක් තිබ්බා කියන එක ඔබට දැනෙනවා. නමුත් ඔබට මේ සුබ ග්‍රහ මාරුවක් එනකොට අන්නේ සුබ ග්‍රහ මාරුවේ සුබ ලක්ෂණ, සුබ කාර්යයන්, සුබ පණිවිඩය ඔබට දැනෙනවා පොඩ්ඩක් අඩුයි කියලා මම හිතනවා. ඉතින් මෙන්න මේ නිසා ඔබ කළ යුතු වත්පිළිවෙත් මේ වීඩියෝ අවසානයේ සඳහන් කරනවා. අන්නේ වත්පිළිවෙලුත් සිදු කරන්න, ඒත් එක්කම මෙන්න මේ ලැබෙන සුබ පණිවිඩය, මෙන්න මේ සුබ මාරුව, සුබ ග්‍රහ මාරුව ඔබේ ජීවිතයේ වාසනාව උදා කරගන්න, යොදා ගන්න කියලා ඉල්ලා සිටමින් අපි ගුරු මාරුවේ ප්‍රතිඵල වෙත යොමු වෙමු. 2026 ජූනි මාසයේ 2 වෙනිදා සිද්ධ වෙන මේ ගුරු මාරුව සිංහ ලග්න හිමියන්ට විශේෂයෙන් බලපෑමක් ඇති කරනවා. මේකෙදී ගුරු ග්‍රහයා මිථුන රාශියෙන් ඉවත් වෙලා තමන්ගේ උච්ච රාශිය වෙන කටක රාශියට පිවිසෙනවා. සිංහ රාශියට අදාළව ගුරු ග්‍රහයා උච්ච වෙන්නේ මේ 12 වෙනි ස්ථානයේ, එහෙම නැත්නම් මේ වැය ස්ථානය කියන ස්ථානය, වැය පෙන්වන ස්ථානය. මේ මොකද්ද මේ 12 වෙනි ස්ථානය කියන එක අපි බලමු. මේකට සාමාන්‍යයෙන් කියන්නේ මේ වැය ස්ථානය, එහෙම නැත්නම් මෝක්ෂ ස්ථානය කියලා. මෝක්ෂ ස්ථානය සාමාන්‍යයෙන් මේ අදුෂ්ඨමානය ලෝකය, එහෙම නැත්නම් අපිට ඇසට නොපෙනෙන ලෝකය සහ මේ හුදකලා බව පෙන්눔 කරන තැනක්. ඒත් එක්කම වැය සහ පාඩු පෙන්눔 කරන තැනක්. විදේශ සම්බන්ධතා, ඒත් එක්කම ආධ්‍යාත්මික පැත්ත ගැන පෙන්눔 කරන තැනක් තමයි මේ 12 වෙනි ස්ථානය කියලා කියන්නේ. 12 වෙනි ස්ථානයේ නියෝජනය කරන්නේ සාමාන්‍යයෙන් මේ රහස් කටයුතු, රහස් සතුරන්, සැඟවුණු කුමන්ත්‍රණ මෙන්න මේ 12 වෙනි ස්ථානයෙන් පෙන්눔 කරනවා. ඒත් එක්කම මේ බාහිර ලෝකයට නොපෙනෙන දේවල්, තනිව ඉන්න තියෙන කැමැත්ත, ඒත් එක්කම ආධ්‍යාත්මයට, ඒත් එක්කම මේ යාඥා කරන්න, එහෙම නැත්නම් භාවනා කරන්න, එහෙම නැත්නම් මේ පුද පූජා පවත්වන්න යොමු වෙන කාලයක් විදිහටත්, ඒත් එක්කම මේ තනි හුදකලා ආයතන, විශේෂයෙන්ම මේ රෝහල්,
එහෙම නැත්නම් බන්ධනාගාර, එහෙම නැත්නම් විශාල තනි වෙච්ච ආයතන පෙන්눔 කරන ස්ථානයක් විදිහට 12 වෙනි ස්ථානය හඳුන්වන්න පුළුවන්. මේකෙන් අදහස් කරන්නේ ඔබට තියෙන ජීවිතයේ ශක්තිය වැය වෙන මෙන්න මේ ස්ථාන වලට ශක්තිය වැය වෙන මේ ස්ථාන වලට වැඩිපුර යන්න සිද්ධ වෙන කාලයක් විදිහටත් හඳුන්වන්න පුළුවන් කාලයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මුදල් වියදම් වීම අතින් ඉතාමත් වැඩි කාලයක් විදිහට මෙන්න මේ කාලය හඳුන්වන්න පුළුවන්. මේ 12 වෙනි ස්ථානය පෙන්눔 කරන්න පුළුවන්. වැය සහ පාඩු විශාල වශයෙන් පෙන්눔 කරන්නේ 12 වෙනි ස්ථානයට. ඉතින් කොහොම වුණත් මෙන්න මේ දේවල් මෙන්න මේ ස්ථානය ගැන මම කිව්වේ ඔබ මේ ස්ථානයේ තියෙන බැරෑරුම්කම අවබෝධ කරගත යුතු නිසා. ඒත් එක්කම ඔබගේ නිින්ද ශාරීරික විවේකය පාලනය වෙන ස්ථානයක් විදිහට 12 වෙනි ස්ථානය හඳුන්වන්න පුළුවන්. රාත්‍රියේ නිින්ද නොමැතිවීම ඒත් එක්කම ශාරීරික විවේකය නොමැතිවීම ආදී දේවල් මෙන්න මේ කාලය තුල එන්න පුළුවන්. ඊළඟට විශේෂයෙන්ම විදේශ සම්බන්ධතා ඔබට විදේශ රැකියා ඒත් එක්කම විදේශ පදිංචිය ඒත් එක්කම විදේශ රටවල කරන ආයෝජන ඒත් එක්කම ආනයන අපනයන සම්බන්ධයෙන් පෙන්눔 කරන කාලයක් විදිහටත් ස්ථානයක් විදිහටත් මෙන්න මේ 12 වෙනි ස්ථානය හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ආධ්‍යාත්මික සහ ඔබගේ ඇතුල් හිත එහෙම නැත්නම් යටිහිත එහෙම නැත්නම් මෝක්ෂයේ පැත්ත පෙන්눔 කරන කාලයක් විදිහටත් ස්ථානයක් විදිහටත් 12 වෙනි ස්ථානය හඳුන්වන්න පුළුවන්. ඉතින් කේන්දරයක අවසාන භාවයේ 12 වෙන්න කියලා කියන්නේ ජීවිතයේ අවසානය සහ මෝක්ෂය පෙන්වන්නේ. අන් අය වෙනුවෙන් කරන කැපකිරීම ඒත් එක්කම සිහින යටසිතේ ක්‍රියාකාරීත්වය ආදී විශාල ගැඹුරු ආධ්‍යාත්මික දේවල් පෙන්눔 කරන කාලයක් විදිහට මේ කාලේ පෙන්눔 කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ගතිගුණ තියෙන ස්ථානයක් මේ 12 වෙනි ස්ථානය. ඉතින් මෙන්න මේ වගේ ස්ථානයකට ගුරු එනවා කියලා කියන්නේ මෙන්න මේ වගේ 12 වෙන්නේ ගුරු උච්ච වෙනවා කියලා කියන්නේ සිංහ ලග්න හිමියන්ට ඔවුන්ගේ මේ කාලය තුල තියෙන මෙන්න මේ අමිහිරි අත්දැකීම් අමිහිරි පීඩාකාරී තත්ත්වයන් අවම කරලා ඒකේ යහපත් ප්‍රතිඵල ලබා දෙන්න උදා වෙන කාලයක් විදිහට මෙන්න මේ ගුරු උච්ච වීම හඳුන්වන්න පුළුවන්. 2026 ජූනි මාසයේ 2 වෙනිදා ඔබට උදා වෙන්නේ ඔබ නරකාදීන් ගලවා ගන්න එන ගුරුගේ පිහිට ලැබෙන කාලය. විශේෂයෙන් මෙන්න මෙහෙම කාලයක් මෙහෙම කියමනක් තියෙනවා ජ්‍යොතිෂයේ. ගුරු එකපාරක් බැලුවොත් මේ කෝටියක් තියෙන දෝෂ නිවාරණය වෙනවා කියලා කියනවා. කෝටියක් පව් නැසෙනවා කියලා කියනවා ගුරු එකපාරක් බැලුවොත්. ඉතින් ඔබගේ මේ 12 වෙනි ස්ථානය නියෝජනය කරන්නේ පහුගිය කාලේ ඔබට තිබ්බ ඔබ කරපු පහුගිය ආත්මවල ඔබ කරපු පව්කම් සමහරට අකුසල් වෙන්න පුළුවන්. මෙන්න මේ වැරදි ක්‍රියා වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල් නියෝජනය කරන ස්ථානය නිසා ඔබට ලැබෙන ප්‍රතිඵල තමයි මෙතන තියෙන්නේ. ඒත් එක්කම 8 වෙනි ස්ථානයේ ඔබේ ශනි ඉන්නවා, සෙනසුරු ඉන්නවා. ඉතින් මේකත් ඔබට යම්කිසි ආකාරයක බලපානවා. කොහොම වුණත් 12 වෙනි ගුරු උච්ච වීම හරහා ඔබට මේ ලැබෙන අමිහිරි ඒත් එක්කම ඔබට මේ ලැබෙන අකුසල විපාකවල ඵල විපාකය ඒ විදිහටම ලැබෙන්නේ ගුරුගේ බැල්මෙන් ගුරුගේ බලපෑමෙන් ඒවා සමනය වෙලා ඒවා යහපත් අතට ලැබෙන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ආධ්‍යාත්මික පැත්ත ගත්තොත් ආධ්‍යාත්මික පැත්ත ඔබගේ යහපත් පැත්තට යොමු වෙනවා මේ ගුරු බැල්ම නිසා 2026 ජූනි 2 වෙනිදාකින් පස්සේ. විදේශ ගමන් ආනයන අපනයන වලට සුබ කාලයක් උදා වෙනවා. ඒත් එක්කම විදේශයන් වල ජීවත් වෙන අයෙකු හරහා ඔබට ඔබගේ ආදායම වැඩිවීම සඳහා ඔබට යම් උදව් උපකාර ලැබෙන කාලයක්. ආදායම වැඩි කරගන්න උදව් උපකාර ව්‍යාපාර කටයුතු වලට උදව් උපකාර ලැබෙන කාලයක් 2026 ජූනි 2 වෙනිදාකින් පස්සේ මේ ගුරු උච්ච වීම හරහා ඔබට ලැබෙනවා. ඒ වගේම ඔබට සිදුවන වැය එහෙම නැත්නම් වියදම් එහෙම නැත්නම් පාඩු අවම තත්ත්වය වෙනවා. එහෙම නැත්නම් මේ පාඩු වැය ඔබට නොමැති වෙනවා. ඒ කියන්නේ ඔබට වාසිදායක තත්ත්වයක් උදා වෙන කාලයක් විදිහට මේ ගුරු උච්ච වීම හරහා ලැබෙන ප්‍රතිඵල හඳුන්වන්න පුළුවන්. ඒත් එක්කම ඔබට රහස් සතුරන් හිටියනම් සැඟවුණු කුමන්ත්‍රණ තිබ්බනම් ඒත් එක්කම රහස්‍ය කටයුතු තිබ්බනම් අන්නේ ඒවල බලපෑම අවම වන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ගුරු බැල්ම හරහා ඒ තියෙන අසුබකාරී ඒ තියෙන අයහපත් බලපෑම් අඩු වෙලා ඔබට යහපතක් උදා වෙන කාලයක් උදා වෙනවා. ඉතින් ඒක නිසා 2026 ජූනි 2 වෙනිදාගෙන් පස්සේ උදා වෙන මේ ගුරු බලපෑමෙන් ගුරු උච්ච වීමෙන් ලැබෙන බලපෑම සිංහ ලග්න හිමියන්ට යහපත්ව බලපානවා. ගොඩක් අය කියලා කියන්නේ මේ 12 වෙන්නේ ගුරු උච්ච වීම හරහා මේ සිංහ ලග්න හිමියන්ට මේ යහපත් ප්‍රතිඵල වලට වඩා මිශ්‍ර ප්‍රතිඵල ලබා දෙනවා කියලා නෑ. මිශ්‍ර ප්‍රතිඵල වලට වඩා යහපත් ප්‍රතිඵල තමයි ලබා දෙන්නේ. ඔබගේ අයහපත් ප්‍රතිඵල සම්පූර්ණයෙන්ම සමනය කිරීමේ හැකියාවක් ගුරු උච්ච වීම හරහා ඔබට ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක තව දෙයක් තියෙනවා මේ ජ්‍යොතිෂයේ තව විශේෂ වැදගත්ම දෙයක් තමයි මේ ගුරු ඉන්න තැනට වඩා ගුරු දෘෂ්ටි හෙළන, ගුරු බැලුම් හෙළන, ගුරු බලන ස්ථාන තමයි
ඉතාමත් බල සම්පන්න කියලා. ඉතින් ඒ බලන ස්ථාන, ඒ බැලුම් හෙළන ස්ථාන, දෘෂ්ටි හෙළන ස්ථාන මොනවද කියන එකත් අපි එකින් එක බලමු. සිංහ ලග්න හිමියන්ට මේ ගුරු උච්ච වීම හරහා ගුරුගේ දෘෂ්ටිය බැල්ම වැටෙන ස්ථාන තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මේ හතරවෙනි ස්ථානය. නිවාස වාහන සම්බන්ධ සීන සැබෑ කරගන්න අවස්ථාව ලැබෙනවා. දෙවෙන්න තමයි මේ හයවෙන්න. හයවෙන්න කියලා කියන්නේ රෝගාබාධ වලින් නිදහස් වීම, රෝගාබාධ වලින් සුවතට ලැබීම, ඒ සඳහා බෙහෙත් හොයා ගැනීම, ඒ වගේම බෙහෙත් ලැබීම, ඒත් එකම ණය කරදර වලින් නිදහස් වීමට අවස්ථාව මඟ පෑදීම ලැබීම හයවෙන්නෙන් පෙන්눔 කරනවා. ඒත් එකම අටවැන්නට බැල්ම හෙලීම හරහා අනපේක්ෂිත උරුමයන් ඔබ හීනෙන්වත් හිතපු නැති ධනය ඔබට ලැබෙන කාලයක්, දේපල ඔබට ලැබෙන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන් මේ අටවැල්මනට ගුරුගේ දෘෂ්ටිය වැටීම හරහා. ඒත් එකම රහස් ධනයක් ලැබීමේ වාසනාව පවතින. සමහරට ඒක ලොතරැයියක් වෙන්න පුළුවන්, සමහරට වෙන යම් දෙයක් වෙන්න පුළුවන්, සමහරට හදිසි ධනයක් වෙන්න පුළුවන්. මෙන්න මේ හදිසි ලාභයක් වෙන්න පුළුවන්. මෙන්න මේ හදිසි ධනයේ ලාභයෙන් ලැබීමේ හැකියාව තියෙන කාලයක් විදිහටත් මේ කාලය අඳුන්වන්න පුළුවන් හේතුව වෙන්නේ ගුරු අටවැන්නට බැල්ම හෙලීම. ඉතින් මේවා විස්තරාත්මකව අපි ඊළඟට කතා කරමු. සිංහ ලග්න හිමියන්ගේ 12 වෙනි භාවයේ, ඒ කියන්නේ කටක රාශියේ උච්චව ගමන් කරන ගුරු ග්‍රහයා තමන්ගේ 5 වෙනි දෘෂ්ටියෙන් ඔබේ 4 වෙනි භාවයේ එහෙම නැත්නම් වෘශ්චික රාශිය දෙස බලනවා. මේක ඊටාම සුබදායක පිහිටීමක් විදිහට ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. මේ 4 වෙනි භාවය කියලා කියන්නේ සුඛ ස්ථානය, සුබ ස්ථානය, සුබ ඵල දෙන ස්ථානය, එහෙම නැත්නම් සැප සම්පත් පෙන්වන ස්ථානය කියලා අඳුන්වනවා. ඉතින් මෙන්න මේ ප්‍රතිඵල ඔබට ලැබෙනවා. ඔබට නිවාස සහ දේපල ලාභ ලැබෙන කාලයක් විදිහට මෙන්න මේ කාලය අඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ගෙයක් ඉදි කරන්න හිටියනම්, ගෙයක් හදන්න හිටියනම්, එහෙම නැත්නම් ගෙයක් මිලදී ගන්න හිටියනම්, නිවසක් මිලදී ගන්න හිටියනම්, අන්නේ සිහිනය සැබෑ වෙන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය මුදල්, ඒ සඳහා අවශ්‍ය අනිකුත් උදව්පදව් ලැබෙන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. නව නිවාස සිහිනය උදා කරගන්න පුළුවන් කාලයක්. ඒත් එකම පරම්පරාවෙන් ඔබට ලැබිය යුතු දේපල සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබ්බනම්, ඉඩකඩම් මිලදී ගැනීමට යම්කිසි ප්‍රශ්නයක් තිබ්බනම්, මෙන්න මේ ගැටලුකාරී තත්ත්ව, මෙන්න මේ ප්‍රශ්න විසඳන කාලයක් විදිහටත්, ඔබගේ දේපල දියුණු වෙන කාලයක් විදිහටත් මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒත් එකම පදිංචි ස්ථානය අලංකාර කිරීමට, නවීකරණය කිරීමට, අලුත් වැඩියක් කිරීමට වැඩි නැඹුරුතාවයක් දක්වන, වැඩි ආසාවක්, කැමැත්තක් ඇති වෙන කාලයක් විදිහටත් මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒත් එකම යාන වාහන සම්බන්ධයෙන් ගත්තොත් හතරවැන්න වාහන නියෝජනය කරනවා. ඉතින් හතරවෙනි ස්ථානය හරහා සුබඵල ඔබට ලැබෙනවා. ගුරු හතරවැන්න බැලීම හරහා අලුතින් වාහනයක් මිලදී ගැනීමට ඉන්නවනම්, පවතින වාහනය වෙනස් කරලා වෙනත් වාහනයකට යන්න බලාපොරොත්තු ඉන්නවනම්, මෙන්න ඒ සඳහා සුදුසුම අවස්ථාව සහ සුදුසුම යෝගකාරක ග්‍රහ තත්ත්ව ඔබට පිහිටන අවස්ථාවක්. ඒත් එකම අම්මා සමග තිබ්බ සම්බන්ධතාව වඩා ශක්තිමත් වෙන, අම්මාගේ සෞඛ්‍ය තත්ත්වය, සෞඛ්‍ය ගැටලු, එහෙම නැත්නම් අම්මා වගේ ඔබ සිතාගෙන ඉන්න පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය, සෞඛ්‍ය ගැටලු නිවාරණය වෙන, නිසි කාලයට බෙහෙත් හේත් ලැබෙන, ඒ බෙහෙත් හේත් වලින් සුවය ලැබෙන, ඒත් එකම රෝග නිදාන, රෝග තත්ත්ව අනාවරණය කර ගැනීමට හැකියාව ලැබෙන කාලයක් විදිහට මේ කාලය මේ ගුරු බැල්ම හරහා ඔබට ලැබෙන දෙයක්. ඉතින් ඒත් එකම ගෘහ ජීවිතයේ සැපත නියෝජනය කරන්නේ හතරවැන්න. හතරවැන්නට ගුරු දෘෂ්ටිය වැටීම නිසා පවුලේ සාමය, පවුලේ සමගිය වර්ධනය වෙන කාලයක් විදිහටත්, ඒත් එකම නිවසට අවශ්‍ය සැප උපකරණ, විවිධාකාර ඔබ සුභෝභෝගී ලෙස ජීවත් වෙන්න උදව් කරන උපකරණ, ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන කාලයක් විදිහටත් මෙන්න මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒත් එකම මනසට විශාල වශයෙන් සහනයක් ලැබෙන, ඔබගේ මනස අභ්‍යන්තරයේ හිත තුළ ඔබට සාමය අත්දකින්න හම්බ වෙන කාලයක් විදිහටත්, ඒත් එකම විශේෂයෙන්ම ඔබගේ මූලික අධ්‍යාපන කටයුතු, අපි හිතමුකෝ ඒක උපාධිය දක්වා, ප්‍රථම උපාධිය දක්වා සිද්ධ වෙන අධ්‍යාපන කටයුතු වලට සහ උසස් අධ්‍යාපනයට ඉතාමත් සුබ කාලයක් විදිහටත්, ඉගෙනීම් කටයුතු වලට විශේෂයෙන්ම නිවසේ ඉඳලා කරන ඉගෙනීම් කටයුතු වැඩි වශයෙන් අවධානය යොමු කළ හැකි කාලයක් විදිහටත්, ඒවල ප්‍රතිඵල වැඩි වශයෙන් ලැබෙන කාලයක් විදිහටත් මේ ජූනි 2 වෙනිදාකින් පස්සේ එන ගුරු මාරුව සිංහ ලග්න හිමියන්ට බලපාත්වනවා. ඒ වගේම තමයි සිංහ ලග්න හිමියන්ගේ 12 වෙන්නේ කටකේ උච්චව සිටින ගුරු ග්‍රහයා තමන්ගේ 7 වෙනි බැල්මෙන් 6 වෙනි භාවය වෙන මකර රාශිය දෙස බලනවා. ඉතින් ජ්‍යොතිෂයේ 6 වෙන්න කියලා කියන්නේ රෝග, සත්රු, ණය, ඒ කියන්නේ රෝග, සතුරන්, ණය ආදී නියෝජනය කරන ස්ථානය. මේ නිසා ඔබට සතුරන් පරාජය කිරීමේ හැකියාව ලැබෙන කාලයක් විදිහටත් මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඔබගේ පිටිපස්සෙන් හිටපු, ඔබගේ පිටිපස්සෙන් ඉඳලා ඔබට පයින් ගහපු, ඔබට සතුරුකම් කරපු පුද්ගලයන් අනාවරණය කර ගැනීමටත්, ඔවුන් මර්ධනය කර ගැනීමටත් හැකියාව, ධෛර්ය, ශක්තිය ලැබෙන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබගේ වෘත්තීය ජීවිතය වෙන්න පුළුවන්, ඔබගේ රැකියාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබගේ පෞද්ගලික ජීවිතය වෙන්න පුළුවන්. ඔබට සිටින මේ
සැඟවිච්ච සතුරන් කුමන්ත්‍රණකාරයින් විරුද්ධවාදීන් අනාවරණය වන කාලයක් අනාවරණය කරගන්න පුළුවන් කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඒ පිරිස් ඔබට බුද්ධිමත්ව පරාජය කරන්න පුළුවන් ශක්තිය ලැබෙන කාලයක් විදිහටත් අඳුන්වන්න පුළුවන්. ඒත් එකම දීර්ඝ කාලයක් තිස්සේ ඔබ ණය බරින් පීඩා වින්දා නම් ඒ ණය බර නිදහස් කර ගැනීමට ඒත් එක මේ ණය නිදහස් වීමට අවශ්‍යතා හැදෙන පරිසරය හැදෙන ඔබට මූල්‍ය පහසුකම් හැදෙන කාලයක් විදිහටත් මෙන්න මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒත් එකම අලුත් ණයක් ලබා ගන්නත් පුළුවන්. ඒ ණය ලබා ගැනීමේ හැකියාව ලැබෙන කාලයක් විදිහටත් මෙන්න මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒක නිසා මේ ගුරු දෘෂ්ටිය ඔබට ඔබගේ 6 වෙන්නට වැටීම හරහා ඔබගේ මෙන්න මේ කියන වාසිදායක තත්ත්ව ඔබට උදා වෙනවා. කාලාන්තරයක් තිස්සේ ඔබ කිසියම් රෝගයකින් පීඩා විඳින්න පුළුවන්. ලෙඩක් දුකක් තියෙන්න පුළුවන්. අන්නේ ලෙඩ දුක් වලට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් වෙන කාලයක්. ඒ ලෙඩ දුක් වලට ඒ ප්‍රතිකාර වලට ගන්න බෙහෙත් අහන කාලයක්. ඒ සඳහා සුවය ලැබෙන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. රැකියා ස්ථානයේ තියෙන බාධක ඉවත් වෙලා ඔබට යහපත් විදිහට රැකියාව කරන්න පුළුවන් පරිසරය හැදීමත් ඒත් එක්කම ඔබට උසස් නිලධාරීන්ගෙන් සහාය ලැබෙනවා. ඒත් එක්කම උසස් තරඟ විභාග සම්මුඛ පරීක්ෂණ වලින් ජයග්‍රහණය ලැබෙන කාලයක් විදිහට මෙන්න මේ කාලය හඳුන්වන්න පුළුවන්. පහුගිය කාලේ සමහර විට ඔබ නඩුහබ වලට පැටලිලා ඉන්න පුළුවන්. මෙන්න මේ නඩුහබ වලට පැටලිලා හිටියානම් ඒත් එක්කම අධිකරණ කටයුතු වලට පැටලිලා හිටියානම් යම්කිසි ප්‍රශ්න වලට මැදිහත් වෙලා හිටියානම් අන්නේ ප්‍රශ්න වලින් නිදහස් වෙන කාලයක් අන්නේ අධිකරණ කටයුතු වලින් නඩුහබ වලින් ඔබට යුක්තිය සාධාරණත්වය ලැබෙන කාලයක් ඒ නඩුහබ විසඳන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. සිංහ ලග්න හිමියන්ගේ 12 වන කටකය උච්චව ඉන්න ගුරු ග්‍රහයා තමන්ගේ 9 වෙනි දෘෂ්ටියෙන් 8 වෙනි භාවයේ එහෙම නැත්නම් මීන රාශිය දෙස බලනවා. ඉතින් මෙන්න මේ 8 වෙනි ස්ථානය නියෝජනය කරන්නේ විශේෂයෙන්ම රහස්‍ය දේවල්, গুপ্ত දේවල්, ආයුෂ ඒත් එක්කම අනපේක්ෂිත සිදුවීම්. මෙන්න මේ අනපේක්ෂිත සිදුවීම් රහස්‍යභාවය ආයුෂ සම්බන්ධයෙන් නියෝජනය වන ස්ථානයේ දෙස ගුරු දෘෂ්ටි හෙලීම හරහා මේවල සුබ ඵල දෙන්න ඔබට පටන් ගන්නවා. මේවා ඇත්තටම කිව්වොත් ඔබ විසින් පෙර කරපු පුණ්‍ය කර්ම, පෙර කරපු පින්. ඉතින් මොනවද මේ පින් කියන එක අපි බලමු. ඔබට අනපේක්ෂිත ධන ලාභ හම්බ වෙනවා. ඒ කියන්නේ මහන්සියකින් තොරව ඔබට ලැබෙන ධනයක් තියෙනවා නම් ඒ ධනය ලැබෙන කාලයක්. ඒක මේ උරුමයෙන් ලැබෙන දේපලක් වෙන්න පුළුවන්, ලොතරැයියක් වෙන්න පුළුවන්, රක්ෂණ වන්දියක් වෙන්න පුළුවන්, කොටස් වෙළඳපොලෙන් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ගත්ත පඩියක ඔබට පහුගිය කාලේ දෙන්න තිබ්බ යම්කිසි මුදලක් එකපාර අනපේක්ෂිතව ලැබෙනවා වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විවිධාකාර දේවලින් අනපේක්ෂිතව ඔබට මුදල් හදවල් ලැබෙන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන්. මේකට හේතු වෙන්නේ ගුරුගේ දෘෂ්ටි හෙලීම. ඒත් එක්කම ඔබට යම්කිසි গুপ্ত විද්‍යාවන්, එහෙම නැත්නම් ජ්‍යොතිෂ ශාස්ත්‍රය, එහෙම නැත්නම් ගැඹුරු මානසික විද්‍යාව, එහෙම නැත්නම් මේ සාගර විද්‍යාව, තාරකා විද්‍යාව, එහෙම නැත්නම් මෙන්න මේ විද්‍යා විෂයන් සම්බන්ධයෙන් ඉගෙන ගැනීමට ආශාව ඇතිවෙන, ඒ සම්බන්ධයෙන් පරතරට පරිශන කරන්න පුළුවන් හැකියාව ඇති වෙන කාලයක් විදිහටත් මෙන්න මේ කාලය හඳුන්වන්න පුළුවන්. මේකත් මේ ගුරුගේ දෘෂ්ටිය හරහා ඔබට ලැබෙන වාසනාවන්ත තත්ත්වයක්. ඒත් එක මේ යම්කිසි දෙයක මේ රහස් පරීක්ෂණයක් වගේ සැඟවුණු දෙයක සත්‍ය සොයා ගැනීම ඔබට සහජ හැකියාවක් සහ කුතුහලයක් ඇති වෙන ඒ වලින් ජයග්‍රහණ ලැබෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒත් එකම ගුරුගේ දෘෂ්ටිය අටවෙන්නට වැටීම හරහා ඔබගේ ආයුෂ වර්ධනය වෙන්න හේතු වෙනවා. ඔබට යම්කිසි මාරක බරපතල යම්කිසි අපලකාරී තත්ත්වයක් තිබ්බනම්, අනුතුරුදායක තත්ත්වයක් තිබ්බනම් ගුරුගේ බැල්ම හරහා ඔබට ඒ වයින් ආරක්ෂාව ලැබිලා ඔබගේ ආයුෂ කාලය, ඔබගේ ජීවිත කාලය දීර්ඝ කරගන්න හැකියාව ලැබෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ විශේෂයෙන්ම ගුරුගේ බැල්ම හරහා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ කෝටියක් තියෙන පව් ගෙවෙන කාලයක්. ගුරුගේ බැල්ම එකපාරක් වැටුණොත් කෝටියක් පව් ගෙවෙනවා. ඉතින් ඒක නිසා ඔබට යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තිබ්බනම් අන්නේ ගැටලුකාරී තත්ත්වයට විසඳුම් ලැබෙන කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒක නිසා ඔබ අනිවාර්යෙන් 2026 ජූනි මාසේ 2 වෙනිදා වෙනකන් ඔබ පරිස්සම් වුණොත්, 2026 ජූනි මාසේ 2 වෙනිදා වෙනකන් ඔබ යම් යම් වත්පිළිවෙත්වල, ආගමික වත්පිළිවෙත්වල යහපත් විදිහට යෙදලා හිටියොත් ඔබගේ ජීවිතයේ සුඛිත මුදිතභාවය, ඔබගේ ජීවිතයේ සංවර්ධනය කාටවත් නවත්තන්න බෑ. ඒත් එකම ඔබගේ ජීවිතයට සමහර රහස්‍ය සතුරන්, හොරහතුරන් ඉන්න පුළුවන්. ඔවුන් කරන කුමන්ත්‍රණ ඔබට තියෙන්න පුළුවන්. අන්නේ කුමන්ත්‍රණ එලිදරව් වන කාලයක් විදිහට මේ කාලය අඳුන්වන්න පුළුවන් ගුරුගේ දෘෂ්ටිය ලැබීම හරහා. පිටරටකට යන්න ඉන්නවා නම්, එහෙම නැත්නම් අධ්‍යාපනයට හෝ රැකියාවට වෙන්න පුළුවන්, පිටරටක පදිංචියට යන්න ඉන්නවා නම් ඔන්න සුබ කාලයක්. ඒ අයට තිබ්බ බාධක අවහිරතා මගහැරිලා ඒ යහපත් තත්ත්වය ඔබට ඒ අපේක්ෂිත තත්ත්වය, අපේක්ෂිත රටට යන්න
පුළුවන් වෙන කාලය විදිහට මෙන්න මේ කාලය ඔබට උදා කරලා දෙනවා. විශේෂයෙන් සිංහ ලග්න හිමියන්ට මේ තමන්ගේ ජීවිතයේ තේරුම මොකද්ද? ජීවිතයේ අර්ථය මොකද්ද? ඇයි ජීවත් වෙන්නේ? ඇයි ඉපදුනේ කියන එකට උත්තර හොයන්න පෙළඹෙන කාලයක් විදිහට මෙන්න මේ ගුරු අටවැන්න දෘෂ්ටි හෙලීම හරහා ලැබෙන මෙන්න මේ බලය ඔබට උදා කරලා දෙනවා. මෙන්න මේ කාලය තුල ඔබගේ ජීවිතයේ ඇයි ඔබ ජීවත් වෙන්නේ? ඇයි ඔබ කොහෙටද යා යුත්තේ? කොහෙන්ද ආවේ? මෙන්න මේ වගේ දේවල් වලට විශේෂයෙන්ම ආධ්‍යාත්මික පැත්තට ඔබගේ යොමු වීමක්, ඔබ ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීමක් මේ කාලය තුල දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම ඔබට ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ මඟ පෙන්වීමක්, ආධ්‍යාත්මික ගුරුවරුන්ගේ උපදේශයක්, ඒත් එක්කම මේ බල ශක්තියින් දෙවි දේවතාවුන් වෙන්න පුළුවන්, විශ්ව මාතාව වෙන්න පුළුවන්, මේ විශ්වයේ ශක්තිය ඔබට මේ රහසිගතව ලැබෙන කාලයක් විදිහටත් මෙන්න මේ කාලය අඳුන්වන්න පුළුවන්. ඒක නිසා ආධ්‍යාත්මික පිබිදීමට ඉතාමත් සුබ කාලයක්. ආධ්‍යාත්මික පිබිදීමක් සම්බන්ධයෙන්, ආධ්‍යාත්මික දියුණුවක් සම්බන්ධයෙන් බලාපොරොත්තු වන අයට සුබඵල දල්වා ගත හැකි කාලයක් විදිහටත් මේ කාලය අඳුන්වන්න පුළුවන්. ග්‍රහකාරක අපල තත්ත්ව තියාගෙන සිංහ ලග්න හිමියන්ට මේ 2026 ජූනි 2 වෙනිදාගෙන් පස්සේ ගුරු උච්ච වීම හරහා ලැබෙන බලය වඩාත් යහපත් විදිහට යොදාගන්නේ කොහොමද? එහි ප්‍රතිඵල වැඩියෙන් ලබා ගන්න ඔබ කළ යුතු වත්පිළිවෙත් මොනවද කියන එක දැන් අපි කතා කරමු. විශේෂයෙන්ම මේ සූර්යයා තමයි ඔබගේ මේ ප්‍රධානම මේ ග්‍රහයා. ඔබ සිංහ ලග්න හිමියන්ගේ ප්‍රධාන ග්‍රහයා වන්නේ සූර්යයා, රවි. ඉතින් ඒක නිසා ඔබට විශේෂයෙන්ම මේ රාශියේ අධිපති ග්‍රහයන් නිසා ඔබ අනිවාර්යෙන් ඔබේ තාත්තට එහෙම නැත්නම් පිය පදවියේ ඉන්න යම්කිසි පුද්ගලයෙකුට උපස්ථාන කිරීම, ගරු කිරීම, ඔවුන්ගේ ආශිර්වාද ලබා ගැනීම ඉතාමත් වැදගත් දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඔය තාත්තා ලෙඩ රෝග වෙලා ඉන්නවනම් ඒ තාත්තට එහෙම නැත්නම් ඒ තාත්තාගේ ස්ථානයේ ඉන්න නැත්නම් අප්පච්චිගේ ස්ථානයේ ඉන්න කෙනෙකුට ඔබට උදව් උපකාර කරන්න පුළුවන් නම්, බෙහෙත් ටිකක් අරන් දෙන්න පුළුවන් නම් අන්න ඒ දේ ඔබට ඉතාමත් සුබඵල විදිහට බලපානවා. ඒ ආශිර්වාදය ඔබ ලබා ගන්න. එහෙම නැත්නම් වැඩිහිටි නිවාසයකට ගොස් ඔබට පුළුවන් නම් වැඩිහිටි නිවාසයකට ගොස් ඒ සඳහා ඒ වැඩිහිටියන් වෙනුවෙන් යම් කිසි දානයක් දෙන්න, වැඩිහිටියන් වෙනුවෙන් යම් කිසි ඇඳුම් පැළඳුම් කීපයක් පූජා කරන්න, ඒ සඳහා දන් දෙන්න. අන්නේ වලින් ලැබෙන ප්‍රතිඵල ඔවුන්ගේ ආශිර්වාදය ලබා ගන්න පුළුවන් නම් ඔබට අන්නේ ආශිර්වාදය, ඒ ප්‍රතිඵලය ඉතාමත් සුබදායකයි. ඒ වගේම ඔබ අමතක කරන්න හොඳ නෑ ඔබගේ අෂ්ටම ශනි මේ දවස්වල ඉන්නවා. ඒ කියන්නේ 8 ශනි ඉන්නේ. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ අසරණ අයට පිහිට වෙන්න පුළුවන් නම්, ආබාධිත පුද්ගලයන්ට යම් කිසි උදව්වක් කරන්න පුළුවන් නම්, මහලු අයට උදව්වක් කරන්න පුළුවන් නම්, විශේෂයෙන්ම කළු පාට සතුන්ට කාක්කෙක් වෙන්න පුළුවන්, කකුලුව වෙන්න පුළුවන්, කළු පාට බල්ලෙක් වෙන්න පුළුවන්, කෑම ටිකක් දාන්න පුළුවන් නම් නේද? උදේ වෙන්න පුළුවන්, හවස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් යම් කිසි වෙලාවක වෙන්න පුළුවන් ඔබට ඒ කෑම ටිකක් දෙන්න පුළුවන් නම්, එහෙම නැත්නම් එළඟි තෙල් පහනක් පත්තු කරලා ඔබට පුද පූජා පවත්වන්න පුළුවන් නම්, එහෙම නැත්නම් නිල් පාට මල් විෂ්ණු දෙවියන්ට පූජා කරලා පින්පෙත් පමුණවන්න පුළුවන් නම් මෙන්න මේ දේවල් හරහා ඔබට ඉතාමත් වාසනාවන්ත තත්ත්වයන් ඔබේ ජීවිතයට උදා කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සෙන්සුරාදා දිනවල හවස් කාලයේ බෝධින් වහන්සේ නමක් අසල ඔබට මේ තල තෙල් වලින් පහන් දෙකක් පත්තු කරලා ඔබට පුළුවන් නම් ඔබට ඒ බෝධි පූජාවක් කරලා ඒ ආශිර්වාදය ලබා ගන්න. මම හිතන්නේ ඒක ඉතාමත් සුදුසු දෙයක්. පිටරටක ඔබ ඉන්නවා නම් බෝගහක් ගාවට යන්න බැරි නම්, බෝධින් වහන්සේ නමක් ගාවට යන්න බැරි නම්, ඔබ ඉන්න නිවසේ ඔබට පුළුවන් නම්, හැකියාවක් තියෙනවා නම් පහනක් පත්තු කරන්න, ඒ දේ කරන්න පුළුවන්. සමහර විට පිටරටවල සත්තුන්ට කෑම එහෙම දාන්න තහනම් ඇති. ඒක නිසා එහෙම අවස්ථා තියෙනවා නම් ඔබට වැඩිහිටියන්ට උදව් කරන්න අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. අන්න ඒ උදව් කරන අවස්ථාවලට ඒක වැඩිහිටි නිවාසයක් වෙන්න පුළුවන්, නැත්නම් ඕක සේෆ් සෙන්ටර් එකක් වෙන්න පුළුවන්, රැක බලා ගන්න මධ්‍යස්ථානයක් වෙන්න පුළුවන්. එතෙන්ද ගිහින් ඔබගේ ශ්‍රමය පරිත්‍යාග කරලා යම් කිසි දෙයක් ඔබට කරන්න පුළුවන් නම් අන්න ඒ වගේ දේවල් ඊටම සුබදායක කාර්යයන් විදිහට හඳුන්වනවා. ඒ වගේම තමයි ඔබට මේ අධ්‍යාපනය ලබන අසරණ දරුවන්ට උදව් කරන්න පුළුවන් නම්, ඒත් එක්කම ඔබට උගන්වපු ගුරුවරයෙක් වෙන්න පුළුවන්, උපදේශකතුමෙක් වෙන්න පුළුවන්, එතුමන්ලාට ඔවුන්ගේ නාමයෙන් යම් කිසි දෙයක් ඔබට කරන්න පුළුවන් නම් කරලා ඔවුන්ගේ හිත් සතුට වෙන විදිහට ඔබට ඔවුන්ගේ සැබෑ ආශිර්වාදය ඔබට ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ මේක ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සිංහ ලග්න හිමි ඔබට ඔබගේ ගුරුවරයෙක් ඉන්නවනම් ඒ ගුරුවරයාට, ඒ ගුරුවරයා වයස්ගතව ඉන්නවනම් එක කෑම වේලක් දෙන්න පුළුවන් නම්, එක ඇඳුමක් ගිහින් දෙන්න පුළුවන් නම් අන්න ඒ වගේ සුළු සුළු දේවල් කිරීම හරහා ඔබට යහපත් තත්ත්ව උදා කරගන්න පුළුවන්. ඒත් එක්කම මහා සංඝරත්නයට, එහෙම නැත්නම් ආගමික පූජකතුමන්ලාට, ඒත් එක්කම සමාජයේ ඉන්න වැඩිහිටියන්ට, ඒත් එක්කම වැඩිහිටි අම්මලා වෙන්න පුළුවන්, සිල් ගන්න අම්මලා වෙන්න පුළුවන්, මෙන්න මේ අයට යම් කිසි උදව්වක් කරන්න පුළුවන් නම් අන්න ඒ දේ කිරීම හරහා
හරහා ඔවුන්ගේ ආශිර්වාදය ඔබට ඉතාමත් බලවත් අයුරින් ලැබෙනවා. ඒ වගේම සමහර අපේ ගම්වල ඉන්නවා, නගරෙත් ඉන්නවා, සමහර පවුල් ඉන්නවා ඔවුන්ට මේ අසරණකම කියාගන්න බෑ. නමුත් ඔවුන් අසරණයි. අන්න ඒ වගේ පවුල් ඔබට පුළුවන් නම් අහම්බෙන් අඳුරගෙන ඒ පවුල් සඳහා ඔබට අනපේක්ෂිතව ගිහින් ඔබගේ අතින්ම ඔබට පුළුවන් නම් ඒ දේ කරන්න. එහෙම නැත්නම් වෙන කෙනෙකු ලව්වා කරත් කමක් නැහැ. ඔබට යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් අන්න ඒ දේ කරන්න. ඒකේ ප්‍රතිඵල, ඒකේ ආනිසංස, ඒකේ ආශිර්වාදේ ඔබට 10000 ගුණයකින් ලැබෙනවා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පෙර පින් මතුවෙන්න, පෙර පින්වල මහිමේ නැවත ඔබට ලැබෙන්න, අනපේක්ෂිත ධනලාභ ලැබෙන්න මෙන්න මේ ක්‍රියාකාරී, මෙන්න මේ පින්දහම්, මෙන්න මේ කුසල් ක්‍රියා හේතු වෙනවා. ඉතින් ඒක නිසා ඔබට මේ ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය ලබා ගන්න මෙන්න මේ දේවල් කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දෙයක් තමයි මේ කතරගම දෙවියන්ට ඔබට පුළුවන් නම් කතරගම දෙවියන් වෙනුවෙන් මතක් කරලා පහනක් පූජා කරන්න. කතරගම දෙවියන් වෙනුවෙන් රතු පාට නෙළුම් මලක් පූජා කරන්න. කතරගම දෙවියන් වෙනුවෙන් රතු පාට මලක් පූජා කරලා කතරගම දෙවියන්ට පින් දීලා ඒ පින් මහිමෙන් ඔබට යම්කිසි අපල උපද්‍රවයක් තියෙනවා නම් ඒ දුරු වෙලා ඔබගේ ජීවිතයට සිත ශාන්තිය උදා වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරන්න පුළුවන් නම් ඒකත් සිංහ ලග්න හිමියන්ට ඉතාමත් සුබදායක කාර්යයක් විදිහට ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණාත් එක්ක සිංහ ලග්න හිමියන් ඔබ මතකයේ තබාගත යුතු දෙයක් තමයි මේ අපල උපද්‍රව අරවා මේවා කියනකොට ඒවට අපි ලෑස්ති වෙනවා වගේ යම් කිසි සුබදායි තත්ත්වයක් තියෙනවා නම් ඒ දෙයටත් ඔබ ලෑස්ති විය යුතුයි. ඒ දෙයටත් ඔබ සූදානම් විය යුතුයි. ඒ දේ ඔබ පිළිගත යුතුයි. අප සෙන්සුරු අපලයක් කියලා හිතනවා නම් අනිවාර්යෙන් මේක දෝත් මුදින් දීලා අපි පිළිගන්නවා. කේතු රාහු අපල කියලා කියනවා නම් ඒකට අපි ලෑස්ති වෙනවා කල් තියා ඉඳලම. හරි බයයි. ඒත් අපිට සුබදායක යම් කිසි දෙයක් තියෙනවා කියලා කිව්වොත් අපි ඒකට ලෑස්ති වෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ මෙන්න ඔබට සුබදායක දෙයක් සිද්ධ වෙන්න නියමිතයි 2026 ජූනි මාසේ 2 වෙනිදා. ඉතින් මම මේ කියපු දේවල් දැන් ඉඳලම මේ කියපු පිළියම්, මේ කියපු දානමානාදිය, මේ කියපු දේවල් පිළිවෙත් ඔබ පුරුදු වෙන්න. ඔබ පුරුදු වුණොත් ඔබේ ජීවිතයට යහපත අනිවාර්යයෙන්ම උදා වෙනවා. ඉතින් ඒ යහපත උදා වෙනකන් ඉන්න එපා මේ දේවල් කරන්න. ඔබට ශක්ති ප්‍රමාණයෙන්, ඔබට හැකි පමණින් කරන්න. ඉතින් මම කියන්නේ මේ කෙනාට දෙන්න ඕනේ කියලා. ඔබ තීරණය කරන්න. ඔබේ ශක්ති ප්‍රමාණය අනුව පොඩ්ඩක් හරි දෙන්න. ඔක්කොටම හේතුව හිත සන්තෝෂ වීම හරහා, ඔබගේ හිත සතුටු වීම හරහා මෙන්න මේ පුණ්‍ය මහිමේ තවත් වැඩි වෙනවා. ඉතින් මේ දේවල් කිරීම හරහා ඔබට මේ පින අනුමෝදන් කරන්න පුළුවන් නම් අර කියපු දෙවි දේවතාවන්ට සහ ඒ ග්‍රහ බල, ඒ විශ්ව ශක්තියට ඔබට අනුමෝදන් කරන්න පුළුවන් නම් ඔබගේ පුණ්‍ය ශක්තිය අන්න ඒකත් ඉතාමත් වැදගත්. මේ කාරණාත් එක්ක අනවශ්‍ය ප්‍රසිද්ධිය, එහෙම නැත්නම් අනවශ්‍ය මේ පෙන්නීම, තමන් තමයි උගතා, තමන් තමයි ජගතා, තමන් තමයි හැකියාව තියෙන පුද්ගලයා, බලය තියෙන පුද්ගලයා කියන එක අනවශ්‍ය විදියට පෙන්වනවට වඩා යම්කිසි නිහතමානී තත්වයකින් යුක්තව ඔබට මෙන්න මේ කාලේ ඉන්න පුළුවන් නම් ඔබට අනිවාර්යයෙන්ම මේ ගුරුගේ බලපෑම ඔබට ඉතාමත් ඉහළින් ලබා ගන්න පුළුවන් කාලයක් වෙනවා. ඒත් එකම ඔබ අවදානම් සහගත මූල්‍ය ආයෝජන වලින් වැළකීලා ඉන්න පුළුවන් නම් මේ කෙටි කාලයෙන් පෝසත් වෙන්න පුළුවන් කියලා හිතලා ඔබට මේ අර ඉස්සලා කිව්ව හදිසි ධනලාභ තියෙනවා කියලා, ඒක නිසා මං කැසිනෝ ගහන්න යනවා කියලා කියනවනම් අන්න ඒක වැරදි. අන්න ඒ වගේ කෙටි කාලීන ධනලාභ වලින් පෝසත් වෙන්න නොයා ඔබ යහපත් දීර්ඝකාලීන ධනලාභ ලැබෙන යම්කිසි ආයෝජනවල ඔබ නිරතුනොත් ඔබට ජයග්‍රහණය ලැබෙනවා අනිවාර්යයෙන්. ඒත් එක්කම නීති විරෝධී සහ සදාචාර විරෝධී වැඩවලින් වැළකීලා සිටියොත් ඔබට මෙන්න මේ කාලේ ඉතාමත් සුබයි. මොකද ඔබගේ අටවැන්නේ සෙනසුරු බලාගෙන ඉන්නවා, සෙනසුරු හිමින් ඉන්නේ, හිමින් වැඩ කරන්නේ. නමුත් ඔබට අනිවාර්යයෙන් මේකේ ප්‍රතිඵල තියෙනවා. ඒක නිසා සෙනසුරු බලාගෙන ඉන්නවා, රාහු කේතු තව පැත්තකින් ඉන්නවා. ඉතින් මේ නිසා මේ ග්‍රහ බලපෑම් තියෙන නිසා අනිවාර්යයෙන්ම සිංහ ලග්න හිමියන් යහපත් කටයුතු විතරක්ම කරන්න. නීති විරෝධී, සදාචාර විරෝධී වැඩ අල්පෙනෙත්තක වැඩක්වත් කරන්න එපා කියන එකයි මගේ මේ ඉල්ලීම. ඒත් එක්කම මේ විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් ඔබ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබට පැණි රස, සීනි, ලුණු අධික ආහාර ඔබ අනිවාර්යෙන් ගන්න පුළුවන්. ගුරු ග්‍රහය සහ අක්මාව දෙකම මෙන්න මේ බද්ධ වෙලා තියෙන්නේ. ඒක නිසා ඔබ මේ ගුරු ග්‍රහය හොඳ වෙනවා කියලා කියන්නේ මේ අක්මාවට යහපත්දායි තත්ත්ව ආහාර ද්‍රව්‍ය ඔබ අනිවාර්යෙන් වැඩිපුර ලබා ගන්නවා. ඒක නිසා මෙන්න මේ සම්බන්ධයෙන් වැඩිපුර ඔබ සැලකිලිමත් විය යුතු කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පවුලේ වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන්, සමාජයේ වැදගත් කෙනෙක් වෙන්න පුළුවන්. මෙන්න මේ අයත් එක්ක කතාබස් කිරීමේදී ඔබගේ කතාව ප්‍රවේශම් කරගන්න කෝපය එනවා. සමහර සිංහ ලග්න හිමියන් කියන තේජස, කෝපය, ඔය හැම දෙයක්ම අග්නිය හැමදේම තියෙනවා. නමුත් මේ මොන දේවල් තිබ්බත් ඔබ මේ කතාවෙන් අනිවාර්යයෙන්ම ප්‍රවේශම් වෙන්න. ඔබ ඔවුන්ගේ අවවාද අනුශාසනා පිළිගත්තේ නැතුණට කමක් නැහැ. නමුත් පිළිගන්නවා වගේ ඉන්න, ඔවුන් සමග තර්ක විතර්ක වැඩිදුර කරගෙන යෑමෙන් වැළකී සිටීම ඔබට ඉතාමත් ගුණදායී කාර්යයක් විදියට හඳුන්වන්න පුළුවන්. මේ කියපු කරුණු කාරණාත් එක්ක 2026
ජූනි මාසේ දෙවෙනිදා උදා වෙන මේ ගුරු මාරුව සිංහ ලග්න හිමියන්ට ඉතාමත් වාසනාවන්ත කාලයක්. මං කිව්වේ මිශ්‍ර ප්‍රතිඵල දෙන කාලයක් නෙමෙයි, ඉතාමත් වාසනාවන්ත කාලයක්. ඉතින් මෙන්න මේ වාසනාවන්ත කාලයේ උපරිමයෙන් ප්‍රයෝජනට ගන්න කියලා ඉල්ලා සිටිනවා. ඒත් එකම මේ වීඩියෝෙන් ඔබ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් මේ සම්බන්ධයෙන් ඔබට පුළුවන් නම් ලයික් එකක් දාන්න, පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. ඒත් එකම ඔබගේ මිත්‍රයන් 5 දෙනෙකුටවත් මේ වීඩියෝ ෂෙයා කරන්න අමතක කරන්න එපා. සිංහ ලග්න හිමියන්ට අවසාන වශයෙන් සුබඵල දෙන සුබදායි ආරංචි ලැබෙන වාසනාවන්ත වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සැමට ස්තුතියි.